මගේ මේ පොඩි YouTube channel එකේ මාසිකව කීයක් උපයනවද කියන එක proof එක්කම අද වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නනවා. ඒ විතරක් නෙමෙයි මේ වෙද්දි මගේ channel එකේ views කොහමද, watch hours කොහමද, සහ මම මේ වෙද්දි monetization apply කරාට පස්සේ YouTube එක හරහා කීයක් විතර හොයලා තියෙනවද කියලා අද වීඩියෝ එකෙන් කතා කරනවා. මම මෙච්චර ගාණක් හොයනවා කියලා පෙන්නන එක නෙමෙයි මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ අලුතෙන් YouTube channel එකක් පටන් අරගෙන කරගෙන යන කෙනෙක්ට motivation එකක් දෙන්න සහ revenue මොන වගේද යන්නේ කියලා දැනගන්න කැමති කෙනෙක්ට idea එකක් දෙන්න තමයි අද වීඩියෝ එක කරන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා වීඩියෝ එකට like එකක් දාලා අපේ channel එකට අලුත් කට්ටිය channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ YouTube revenue ගැන කතා කරද්දී YouTube revenue එක ගණනය වෙන්න හේතු ගොඩාක් බලපානවා. ඒ අතර මම තෝරගත්තු විශේෂම හේතු තුනක් තියෙනවා. ඒ අතරින් පළවෙනි එක තමයි video niche එක. එහෙම නැත්නම් ඔයා කරන වීඩියෝ එකේ කැටගරි එක. ඉතින් YouTube ආදායමට ඍජුවම බලපානවා ඔයා කරන වීඩියෝ වල කැටගරි එක. ඉස්සරහට අපි කතා කරමු මොන වගේ කැටගරිස් වලටද YouTube එකෙන් වැඩිපුර ගෙවන්නේ කියලා. දෙවෙනි එක තමයි ඔයාගේ audience country එක. ඒ කියන්නේ ඔයාගේ videos බලන රට. තුන්වෙනි එක තමයි ads run වෙන ප්‍රමාණය. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ ads කොච්චර ප්‍රමාණයක් run වෙනවද කියන එක. ඉතින් average YouTube එකේ revenue වැඩිම කැටගරිස් විදියට මෙන්න මේ වගේ කැටගරිස් බලා ගන්න පුළුවන්. මේකින් money online කියන කැටගරි එකට තමයි දැනට revenue වැඩියෙන්ම දෙනවා කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම ඊළඟට digital marketing සහ තුන්වෙනියට education තියෙනවා. මෙතනින් පල්ලෙහාත් තව කැටගරිස් ගොඩාක් තියෙනවා සහ revenue අඩුවෙන්ම දෙන කැටගරිස් විදියටත් මම කැටගරිස් දෙකක් තෝරගත්තා. ඒකේ පළවෙනියටම තියෙන gaming සහ අනිත් එක fitness. ඉතින් ඇත්තටම gaming videos වලට එහෙම නැත්නම් live streaming වලට එහෙම සෑහෙන්නම අඩු revenue. මොකද advertisers ලා ලොකු ගාණක් දෙන්නේ නැහැ මෙන්න මේ gaming channels වලට. ඉතින් ඔයා ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. gaming channel එකක් තිබිලා ඔයාට 1 million views ගියත් $100ක් හොයාගන්න එකත් ඇත්තටම සෑහෙන්නම අමාරුයි. ඉතින් මේ ඩුයි කියන ආදායමක් නැහැ කියන එක නෙමෙයි, සාපේක්ෂව අරවට සාපේක්ෂව සෑහෙන්නම අඩුයි. ඊළඟට හොඳටම ගෙවන රටවල් ඉදිරිය අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ USA එහෙම නැත්නම් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ නෝර්වේ වගේ රටවල් සහ මේ අතර කැනඩාව, නිව්සීලන්ත වගේ රටවලුත් තියෙනවා. ඉතින් මේ රටවල් ඔක්කොටම සෑහෙන්නම revenue එකක් දෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකාවට නම් views 1000ක $20ක් වගේ ගෙවනවා. ආසන්න වශයෙන් ලංකාවට average යන්නේ $1ක් වගේ තමයි views 1000කටම. එතකොට ලංකාව වගේ 20 ගුණයක් අපි ඇමරිකාවට videos හැදුවොත් අපිට ගෙවනවා. ඒක නිසා ඔයා පුළුවන් නම් ඔයාට English knowledge skills තියෙනවා නම් එහෙම නැත්නම් වෙන මොකක් හරි ක්‍රමයක් මගින් හරි foreign audience based channel එකක් කරගෙන යන්න. ඒකෙන් ඔයාට සෑහෙන මුදලක් උපය ගන්න පුළුවන් වෙයි. හරි. දැන් මම හිතනවා ඔයාලට YouTube revenue හැදෙන්නේ කොහොමද කියලා එහෙම නැත්නම් revenue එක ගණනය වෙන්නේ කොහොමද කියලා පොඩි අදහසක් ඇති කියලා. ඉතින් ඔයාලා හිතන්න එපා YouTube එකෙන් එහෙම ලොකු ගාණක් හොයන්න පුළුවන් කියලා. සාමාන්‍ය පොඩි ගාණක් තමයි ඇත්තටම YouTube එකෙන් හොයන්න පුළුවන්. ගොඩාක් මහන්සි වෙලා. දැන් අපි වීඩියෝ එකේ topic එකට එමු. ඒ කියන්නේ අපි දැන් YT Studio app එකට ගිහිල්ලා බලමු මගේ ඇනලිටික්ස් මොන වගේද කියලා. ඉතින් මුලින්ම subscribe පැත්තට ආවොත් අන්තිම දවස් 7 දී අලුතෙන් channel එකට subscribersලා 265 දෙනෙක් එකතු වෙලා තියෙනවා. ඒ වගේම තමයි අන්තිම දවස් 28 දී අපේ channel එකට අලුතෙන් subscribersලා 1937ක් එකතු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මගේ channel එකේ සම්පූර්ණ subscribersලා 18791ක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින්